සින්දු කියන්න ආසයිද? එහෙම නැත්තම් ඔයා මොකක් කරේ නිවේදන කටයුතු වැඩකට ආසයිද? එහෙනම් මේ වීඩියෝ බලන්න. ඉතින් අද කතා කරන්න යන්නේ Sony සමාගමේ තියෙන ගොඩක්ම low price එකකට තියෙන supreme mic එකක් ගැන. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලා මේ mic එක මොනවද කියලා බලන්න කතා කරමු. එහෙනම් අපි යන් වීඩියෝ එකට මේ SLG Media YouTube channel එකට. ඉතින් මෙන්න මේ වගේ බොක්ස් එකක් තමයි අපිට ඉස්සෙල්ලාම බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් සාමාන්‍ය බරණන් අඩුවේ. ඉතින් මෙන්න මෙතනින් ගහලා තියෙනවා DM301 කියලා මයික් එකේ නම. ඊට පස්සේ මෙතන මයික් එකේ ෆොටෝ එකක් තියෙනවා. ඒත් එක්ක මුලින් Sony කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් අපිට බලා ගත්තොත් ඒ කියන්නේ Sony කියලා සඳහන් කරලා මයික් එකේ ෆොටෝ එකක් බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් මේකේ මොඩල් නම්බර් එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් DM301 කියලා. මේ පැත්තෙන් ඔය එක ඔප්ෂන්ස් ටිකක් බලා ගන්න පුළුවන්. ඒක නම් මොන අකුරුවලද මන් දා කොහොම හරි තියෙන්නේ හොයන්න බෑ. ඊට පස්සේ මේ පැත්තේ නම් විශේෂයක් සඳහන් කළා නෑ. ඉතින් ඔහොම තමයි මේක අපිට ප්‍රධාන වශයෙන් බලා ගන්න පුළුවන් ඉන්නේ. එහෙනම් අපි මේක අන්බොක්ස් කරගෙන බලමු මේකත් එක්ක අපිට මොනවද හම්බෙන්නේ කියලා. ඉතින් පෙට්ටිය අරපු ගමන් අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඉස්සල්ලාම අපිට මේකේ මයික් එකේ කේබල් එක තියෙනවා. ඉතින් බලා ගන්න පුළුවන් ටිකක් සාමාන්‍යයෙන් ටිකක් ලොකු කේබල් දිග කේබල් එක. ඉතින් ඊට පස්සේ අපිට මේ මයික් එක බලා ගන්න පුළුවන්. ඉතින් බබල් රැප් එක දාලා ආරක්ෂිතව තමයි මේ මයික් එක වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම හොඳ බිල්ඩින් ඩිස්කොල්ට් එකක් තියෙනවා. හොඳ ආරක්ෂිතව පැක් කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මයික් එක වීලෙට ගමු. මරු ඉතින් මයික් එක නම් කියන වචන නෑ සුපිරි. ඉතින් ගත්ත ගමන් අතට ෆීල් වෙනවා මේකේ හොඳ බිල්ඩ් ඇන් කියන්නේ හොඳ ග්‍රිප් එකකට හොඳට අතට ෆිට වෙන විදිහට මයික් එක අපිට හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක වැඩි මයික් එක ලොකු බරක් නෑ සාමාන්‍යයෙන් අර වෙන මයික්ස් වගේ. ඒත් එක්ක මෙන්න මෙතනින් අපිට on off ස්විච් එක බලා ගන්න පුළුවන්. ඒකත් සාමාන්‍යයෙන් අමුතු ලස්සනකට හදලා තියෙන අමුතු ඩිසයින් එකකට වල පේන තියෙන ත්‍රිකෝණ දෙකක් විතර ඇතුලේ තියෙන්නේ. ඉතින් පේන තියෙන අමුතු ඩිසයින් එකක් තියෙන්නේ. ඉතින් ඒක අතිනුත් ඒ වගේ එක තමයි මේකේ ක්වොලිටි අතිනුත් සුපිරි. ඉතින් මයික් එක ඊට පස්සේ මෙන්න මෙතනින් අපි මේකේ පෝට් එක බලන්න පුළුවන් අපි කේබල් එක සම්බන්ධ කරගන්න. ඉතින් මයික් එක පොඩ පැත්තකින් තියාගමු. දැන් අපි කේබල් එක පැත්තට යන්. ඉතින් කේබල් එක ගැන කතා කරනවා සාමාන්‍ය මීටර 1.5ක් විතර දිග එකමාරක් විතර දිග වයර් එකක් බලා ගන්න පුළුවන්. හරි එහෙනම් ඉතින් අපි මේක මයික් එකට සම්බන්ධ කරාම ඉතින් ඔයාලට පේනවාද මේකේ කේබල් එක. ඉතින් මෙන්න මෙතෙන්ද තමයි සම්බන්ධ කරන්න තියෙන්නේ මේකේ. ඉතින් ගොඩක් පහසුයි. ඉතින් සාමාන්‍ය normal mic එකක් සම්බන්ධ කරනවා වගේ තමයි. ලොකුවට මේකක් නෑ. ඉතින් ඔය විදිහට සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඉතින් ඊස්සේ මේක අපිට බෆල් එකකට නැත්නම් මික්සර් එකකට වගේ සම්බන්ධ කරලා ඉතින් ඔයාලට සින්දුවක් කියන්න මොකක් හරි announcement එකකට ඉතින් එක දේවල් වලට use කරන්න පුළුවන්. ඉතින් මේක mic එක කියන්නේ කේබල් එක ගැන කතා කරන එකත් සුපිරි. ඒත් එක්කම මේ mic එකත් ඇත්තටම කියනවා හොඳ quality එකක් තියෙනවා. එහෙම ලොකු අවුලක් නෑ. බජට් එකකට ගන්න පුළුවන් වුණාට හොඳ quality එකක් තියෙනවා mic එකේ. ඉතින් ඊට පස්සේ මේක වලට මෙන්න මෙතන පොඩි බටන් එකක් දෙනවා. ඉතින් මේක ගලවද්දී ඒක ප්‍රෙස් කරලා තමයි ගලවන්න ඕනේ. ඒ සාමාන්‍යයෙන් අර මොකක් වුණත් අර වයර් එක නිකන් මොකක් සින්දුවක් කියද්දි හරි පැටලිලා හරි ගැලවෙයි කියලා තමයි ඔප්ෂන් එක තියෙන්නේ. ඒක ඕනම මයික් එකක තියෙනවා. ඉතින් මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මේක මෙහෙම තිබ්බට පස්සේ ගැලවෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක ප්‍රෙස් කරලා ගලවන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා මේ මයික් එකක් ගැන අයිඩියා එකක් ගන්න ඇති කියලා. ඉතින් වීඩියෝ හොඳයි කියලා හිතුණා නම් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් පල්ලෙන් subscribe button එක click කරලා channel එක subscribe වෙන්න ඒත් එක්කම ඊට ඇවිල්ලා bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒත් එක්කම මේ වීඩියෝ එක බලන්න වීඩියෝ යාළුවන්ට share කරන්න වගේම වීඩියෝ එක like එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ SLG Media YouTube channel එක අදරේ වැඩි කරනවා. හැමෝටම සුබ දවසක්.